සෞන්දර්ය කාමරයක් දෙනවා සිකුරාදා රෝම තමයි තියෙන්නේ. ඒක ලොකෝ කරන්නේ නැහැ. නෑ බ්‍රුස්ලිගේ මල්ලි වගේ. ලස්සනයි මේ මල් නා. Hello guys. ඔත උදේට ටික පරක් වෙලා දෙන්න දැන්. මම හිතන්නේ දැන් 8යි වෙලාව. 8යි 45 ස්කූල් පටන් ගන්නවා. දැන් යන්න ඕනේ ලෑස්ති වෙන්න. මේ සිකුරාදා අපේ කාමරේ තියෙන විදිය ඇත්තටම මේ දෙන්නේ. මුනිදි තාම ඌ තව ටිකකින් ඇහැරලා එනවා රෙද්ද කඩාන දුවගෙන. මේකෙක් ඉන්න ඌ දෙයට තමයි ගෙදර වැඩ ඔක්කොම කරන්නේ. තොන්සන් ඔහායෝ දැන් දැන් ටික වැදලා දැන් ක්ලාස් දෙන්න ඕනේ යන්න. අටයි 20යි වෙලාව. සද්දේ නවයික ලොක්කෝගේ පල්ලේ නැත්නම් මැරෙන්න හදනවා මෙතන කෑ ගහලා. ඉතින් guys අපේ පාට් එකට ආවෙත් අල්ලුපෙට තියනවා අපිට ටික බඩු රොපට කරනවා. මේක ඔෆර්ස් තියෙනවා. සාමාන්‍ය ෆෑන් ලොකෝ ඔෆර්ස් තියෙනවා. මම ඊයේතර වීඩියෝ කරන්නේ. මේ ගිනි ගහන අවුව යන්නේ අම්මෝ ෆෑන් අවුව. මේ හුලම් පාරන පොඩ සීතරට වදිනවා. මේ තනිකර බොරුව කරන්නේ මොකද රැට වගේ තමයි පොඩ ලයිට් එකක් දාලා තියෙන මෙච්චර හුලම් පාර රැ වගේම තමයි සීනි මාගින්න පැත්තට සාමාන්‍යයෙන් පාන්දර 4 විතර ඉඳන් ඉර පායන්න ගන්නවා. පාන්දර 4 විතරදී සාමාන්‍ය ලංකාවේ 5ට 6ට විතර අර නෝමල් අර 6ටත් නෙමෙයි සාමාන්‍ය ලංකාවේ 6යි කාලෙට විතර ඉර අර නෝමල් තියෙන පාටවල මේ වගේ තියෙනවා. මම ආය පාන්දර ඇහැරුණොත් පාන්දර ඇහැරුණොත් මම ආයෙත් එන්නම්. guys කායිරේ පැනගත්ත නැත්තම් තා විනාඩි 5ක් විතර ඔතනදලා ඉන්න වෙනවා. ඉන්න දුවලා හරි ඉක්මනට පයින්න ඕනේ කායිරෙන්. අපේ guys මේ හා පැත්තේ දෙනවා ගඟ තියෙනවා උතනින් එහා පැත්තේ. හරිද? ඔතන ඒ පැත්තේ ගඟ තියෙනවානේ. ඒ ගඟේ ගාතින්නත් දිහාට ලස්සනයි. හැබැයි ඉතින් අවුව නම් වැටෙනවා. ඒ ගඟ පැත්ත ලස්සනයි නම් ආයෙ අද්දි පෙන්වන්න මෙතන පාක් දෙක තුනක් යමක් තියෙනවා. පාක් එක ළඟ යද්දි හැබැයි පාර දුර වැඩි. ඉතින් ඩිස්කෝ යනවා කියන්නේ ඔය පාරේ මාරනවා අපි. පොඩ්ඩක් අතර වෙලු දුවන්නලා තියෙනවා. අර ඉස්සරහ බෝට් එකක් පේනවා. එතනට එකක් දුවනවා නැති. එතන දුවනට කියන්නේ ඩිස්කෝ වලට ළඟයි කියලා දන්නවා. ඒක ලොකෝ කරන්නේ නැහැ. Bruce Lee na guys, Bruce Lee. Bruce Lee මල්ලි වගේ පොඩ්ඩක් ලොක් එක තියෙන්නේ. shape. මේකේ ලස්සන මේක මම හිතන්නේ පාට එකක් තියෙන්නේ හැමෝගෙම. හිම කාලේට නම් මේවට ලී වගේ ඒවා ගහනවා. ලී වගේ ඒවා ගහලා ඕවා ආරක්ෂිත හදලා තියෙනවා. නැත්නම් ඉතින් ඒ වලට ගම සක ප්ලාස්ටික් දානවා ඔක්කොම. ඊපල් ලස්සනයි. මේ නිකම් මේ කවුරුත් හිටවෙනවනේ මොන තරනේ. මෙතන කලින් තිබ්බ ටියුලිප් මල් ඔක්කොම ටියුලිප් මල් දැන් පරවලා තියෙන්නේ. ඒ මලුත් ලස්සනයි සෑහෙන. පේනද guys මාර ලස්සනයි මේ මල් නම්. ඕන හිටවපුවා ඉතින්. පේන නැති ලස්සනයි. මේ පාලමෙන් එහා පැත්තේ තමයි අපේ මේ ස්කූල් එක තියෙන්නේ. මේ පැත්තේ කඳු ටික වෙන තාම එහෙනම් ඉමදියේ වෙලා නැහැ. ඉතින් තමයි සීතල. හරි guys පේන දේ කරනවා මූ මං එද්දිත් මූ නිදිගෙන හිටියේ දුවගෙන ඉල්ල දෙන්නේ.
සෙන්සරම මගෑරුණාට අර මේ ප්‍රශ්න අහද්දී මූ සෙන්සර් යන්න ඇරලා දැන් සෙන්සර් කිව්වා ඒක. සෙන්සර් ආයෙත් මම ප්‍රශ්න ඇහුවා. අවුලේ. දැන් අපිට ඉන්ටර්වල් දීලා තියෙනවා. ගැම්මඩ විනාඩි 15ක් තියෙනවා. සෙන්සර් ඉන්නවා. තාම ගියේ නෑ. මේ ඉන්නේ TikTok fans අපේ ක්ලාස් එකේ. මියන්මාර් ගෙල්ලෝ ටික. අද තිබ්බේ මට අතු ගන්න දැන් ඉන්සන් ඔක්කොමලා ඉන්නවා කට්ටිය ඉන්නේ. ඉවර කරලා ඉන්න මේකට අතු ගාලා. ඔන්නෝම තමයි ඉතින් අපේ දවස යන්නේ. සඳුදා ඉඳන් සිකුරාදා වෙනකන් ඔහම තමයි යන්නේ දවස. ඊට පස්සේ ආයෙත් සිකුරාදාට දැන් ඉඳලා ගිහින් සෙන්සර් එකේ ටික හොදලා සම්පත්ති ටික පොඩ්ඩක් හොදලා එතකොට ඉතුරු වැඩ ටිකත් කරලා කාමරේ ආස්පස් කරලා අතු ගාලා ආයෙත් සඳුදා විනාශ කරන්න පටන් ගන්නවා. තව එකක් තියෙනවා කියන්න ලබන මාසේ තව කොහෙද යනවා කියලා කිව්වා ඉවෙන්ට් එකට. ඒකත් වීඩියෝ එක අනිවාර්යෙන් දාන්නම්.